ඔයත් Temu app එක පාවිච්චි කරලා online shopping කරන කෙනෙක්ද? එහෙනම් දැම්ම මේ වීඩියෝ එක බලන්න. ඔයත් මේකට අහු වෙන්න පුළුවන්. අයිබෝවන් කියලා පිළිගන්නවා. ඔයාලා හැමෝම අද සුපුරුදු පරිදිම Mr. Geek YouTube channel එකට ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ දවස්වල online shopping platform එකම පිස්සුවක් වෙලා හැමෝම වගේ පාවිච්චි කරන Temu app එක ගැන. ඉතින් මෙන්න මේ app එකෙන් ඔයත් දැනටත් ගනුදෙනු කරනවා ඇති සහ ගනුදෙනු කරන්න උත්සාහ කරමින් පවතිනවා ඇති. ඉතින් මෙන්න මේ app එකෙන් ඔයා දන්න විදියට ගොඩක් ලොකු වාසිදායක app එකක් කියලා තමයි කියන්නේ. හැබැයි මෙන්න මේ හැම දෙයකම හොඳ පැත්ත වගේම නරක පැත්තක් තියෙන නිසා අපි අද වීඩියෝ එක කතා කරනවා මෙන්න Temu app එකෙන් ඔයාලා නොදැනුවත්ව ඔයාලට කරන වංචාවක් ගැන. ඉතින් ඒක නිසා අහුවෙන කලින් මේ වීඩියෝ එක බලන්න. අපි යමු වීඩියෝ එකට මේක ගැන හරියටම දැනගන්න. ඉතින් ඔයා Temu app එකෙන් යූස් කරලා බාණ්ඩ ගේන්නන කෙනෙක් නම් මෙන්න මේ වංචාව ගැන අපි කතා කරනකොට Temu app එකෙන් කරන ලොකුම වංචාව ගැන තමයි මේ අපි කතා කරන්න යන්නේ. ඉතින් මේක ඇතුළේදී ඔයාට එනවා හැමතිස්සෙම notification බලා ගන්න පුළුවන් වේවි Temu app එකෙන් ඔයාට මෙන්න මේ විදිහ ඔයාට free item ලබා දෙනවා, free වට්ටම ලබා දෙනවා. මෙන්න මේ වගේ ලොකු notification ගොඩක් ඔයාට එන්න ගන්නවා. ඉතින් මේ notification click කරලා ගියාට පස්සේ ඇත්තටම ඔයාට free item ගෙන්නන්න පුළුවන්. අර link share වෙන්නේ WhatsApp එක හරහා ඔයාට ඇවිල්ලා තිනේ. අන්න ඒවා මෙන්න මේක හරහා තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට free item ඔයාලට ලබා ගන්න පුළුවන් කියලා notification එක එනවා. ඉතින් ඒක notification එක click කරලා ගියාට පස්සේ ඇත්තටම ඔයාව free item ගන්න පුළුවන් site එකට එක්කගෙන යනවා සහ එතනින් ඔයාලට free item buy කරගෙන මේ අවස්ථාව තියෙනවා. හැබැයි ඒ ඔයා ගන්න free item දෙක එකපාර ඔයාට buy කරන්න බෑ. එකපාර check out කරන්න දෙන්නේ නැහැ. ඊට අමතරව ඔයාට කියනවා රුපියල් 6000කට නොඅඩු බාණ්ඩ මෙතනින් මිලදී ගන්න ඕනේ. ඊට පස්සේ මේ free item දෙක ලබා දෙනවා කියලා. ඉතින් ඔයාට පුළුවන් මේ 6000ට ඉතින් ඔයා ඒක ක්ලික් කරන්න යනවා. ගොඩක් වෙලාවට මෙතන 3000ට 5000ට වගේ ගන්න පුළුවන් බාණ්ඩ රුපියල් 6000ට වැඩි මුදලකට මෙතන විකුණනවා. හැබැයි ඒක එච්චර අපි හිතන්නේ නැහැ. අපි කමක් නැහැ free item දෙකක් හම්බ වෙනවා නිසා අපි යනවා මෙන්න මේ බයිට buy කරන්න. ඉතින් buy කරන්න ගියාට පස්සේ ඔයාලට තව එකක් එනවා. තව offer එකක් විදිහට ඔයාලට හම්බ වෙනවා. පොඩි අර රෝදයක් වගේ එකක් අපිට පොඩ්ඩක් මේක කරකවන්න පුළුවන්. කරකැවුවට පස්සේ ඔයාලට එනවා cashback එකක් හම්බ වෙනවා 2x cashback එකක්. මේකෙන් වෙන්නේ අපි සාමාන්‍ය රුපියල් 7000ක බඩු ගත්තොත් අපිට 14000ක් හම්බ වෙනවා කියලා. නැත්නම් අපි 10000ක බඩු ගත්තොත් අපිට 20000ක් නැවතත් කෑෂ්බෑක් එකක් විදිහට අපිට හම්බ වෙනවා කියන එක තමයි මේකෙන් ඉතින් කියවෙන්නේ. අපි ඉතින් මේකේ තියෙන වාසිය ගැන හිතලා මේ item එක buy කරන්න යනවා. ඔයා හිතන්න ඔයා රුපියල් 7000ක item එකක් buy කරනවා කියලා. ඉතින් මෙන්න මේ විදිහට රුපියල් 7000ක item එකක් buy කරාට පස්සේ ඔයා දන්නවා රුපියල් 14ක කෑෂ්බෑක් එකක් හම්බ වෙනවා. ඉතින් අපි ඒක බලාපොරොත්තු වෙන් යනවා. ඔයා දන්නවා ඔන්න ඔයාට මැසේජ් එක එනවා රුපියල් 14ක් ඔයාට 14000ක් ඔයාට චෙක් එකක් විදිහට හම්බ වෙනවා කියලා. හැබැයි මේ චෙක් එක ඔයාට මේ දැන් ඔයා ගත්ත රුපියල් 7000ට වළංගු වෙන්නේ නැහැ. ඊළඟ item එකේ ඉඳන් ගන්න භාණ්ඩ වලට තමයි වළංගු වෙන්නේ. ඒ වගේම මේ චෙක් එක මෙයාලා එකපාර දෙන චෙක් එකක් විදිහට නෙමෙයි දෙන්නේ. ඒ කියන්නේ රුපියල් 14000 ඔයාට චෙක් එක විදිහට එකපාර දෙන්නේ නැහැ. කොටස් විදිහට බෙදලා. ඔයා හිතන්න රුපියල් 500 කොටස් විදිහට බෙදලා තමයි දෙන්නේ. ඊළඟට ඔයා රුපියල් 6000ක භාණ්ඩයක් ගන්නකොට අර එක චෙක් එකක් ඔයාට භාවිත කරන්න පුළුවන්. ඒ කියන්නේ රුපියල් 6000ක භාණ්ඩයක් ගන්නකොට ඔයාට රුපියල් 500ක චෙක් එකක් භාවිත කරලා රුපියල් 5500ට ඒ භාණ්ඩේ ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හැබැයි නොදැනුවත් ඔයා බලන්න ඔයාගේ ළඟින් කොච්චර සල්ලි Temu app එකට ගිහිල්ලාද කියලා. ඉතින් අපි ගොඩක් වාසිදායක දෙයක් බලාපොරොත්තු වෙන ගොඩක් සල්ලි වියදම් කරලා තියෙනවා ඔයා නොදැනුවත්. ඉතින් මේ ගැන ගොඩක් ඔයා දැනුවත් වෙන්න අනිත් යාළුවන්ටත් මේක කියන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මොකද නොදැනුවත්කම නිසා අපි වැඩි හිතන්නේ නැතුව buy කරගෙන යනවා. නොදැනුවත්ව අපේ තියෙන බැංක් එකේ තියෙන ඔක්කොම සල්ලි ටික අන්තිමට වාෂ්ප වෙලා ඉවරයි. ඉතින් ඒක නිසා මේක වරදින්න කලින් මේ ගැන දැනුවත් වෙලා ගනුදෙනු කරන්න. ඉතින් ඒ ගැන කියන්න තමයි මේ වීඩියෝ එක ගැන මම හිතනවා මේ වීඩියෝ එක නිසා ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වීඩියෝ එක බලපු හැමෝම වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න සහ මේ වීඩියෝ එක අනිවාර්යෙන් ෂෙයා කරන්න. අලුත් කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම channel එකට එකතු වෙන්න, subscribe කරලා එකතු වෙන්න. හරි එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එක නැවත හම්බෙන්න. තුරු පරිස්සමෙන් ඉන්න. සුබම සුබ දවසක්.